ඉස්සරද අපි පොඩි කාලේ පරිප්පුවට අලවල හිටියා. දැන් යම් තාක්ෂණයක් පාවිච්චි කරන ඉගෙන ගන්න. මේ සයන්ස් කරන ළමයි විදියට ලෝකේ යන පැත්තට යන්න ඕනේ. දැන් ඒ කියන්නේ හිතන්නකෝ ඉස්සරද අපි පොඩි කාලේ පරිප්පුවට අලවල හිටියා. දැන් යම් තාක්ෂණයක් පාවිච්චි කරන ඉගෙන ගන්න. ගොඩක් AI tools පාවිච්චි කරන්න පුරුදු වෙන්න මේ වැඩවලට. ඒකෙන් කියන්නේ ChatGPT ගහලා Gemini දාලා මේ අර ඔන්ලයින් ටෙස්ට් එකේ උත්තර ටික අරගෙන ඒකේ ගහන එක නෙමෙයි. අපි දන්නවා කවුද ඒවා කරන්නේ කියලා. මේ ඒ නම් ටික අපි දන්නවා. ඉතින් charter. හරි. ඉතින් ඒගොල්ලෝ ෆේල් වෙනවා. හරි. ඊළඟට මේ ඒක නෙමෙයි වැඩේ. අවං ඔය ලර්නින් සඳහා ටූල්ස් පාවිච්චි කරන්න ඉගෙන ගන්න විශේෂයෙන් බයෝ ළමයි. ඔයාලට හරිය වැදගත් දැන් බයෝ වල තියෙන මෙහෙමනේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා තියෙන්නේ. ලොජිකල් සබ්ජෙක්ට් එකයි පාඩම් කරන සබ්ජෙක්ට් එකයි භාගයක් පාඩම් කරන සහ භාගයක් ලොජිකල් සබ්ජෙක්ට් එකයි විදියට. එතකොට ලොජිකල් සබ්ජෙක්ට් එක විදියට ෆිසික්ස් තියෙනවා. බයෝ ළමෙක් ගත්තොත් පාඩම් කරන සබ්ජෙක්ට් එක විදියට බයෝ තියෙනවා. කෙමිස්ට්‍රි තමයි භාගයක් ලොජිකල් භාගයක් පාඩම් කරන සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔයාලට තාම කෙමිස්ට්‍රි වල මම හිතන්නේ රසායනික ගණනය කිරීම වගේ පාඩම් ඒ කියන්නේ ලොජිකල් පාර්ට්ස් හම්බෙලා නැහැ තාම පාඩම් කරන පාර්ට් ඇත්තේ මම හිතන්නේ රසායනික ගණනය කිරීම නැහැ නේද තියනවද? තුන්වෙනි පාඩමට තාම ගිහලා නැහැ නේ. රසායනික ගණනය කිරීම pH සමතුලිතතාවය කියලම කෙමිස්ට්‍රි වලත් හොඳ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකක් තියෙනවා ලොජිකලි හිතන්න ඕනේ පාර්ට් එකක්. ඒත් ෆිසික්ස් වල පාඩම් කරන දේ ඇත්තේම නැති තරම්. පාඩම් කරන්න නෙමෙයි පුළුවන් තරම් වැඩ කරන්න ප්‍රැක්ටිස් කරන්න තේරුම් ගන්න තමයි තියෙන්නේ. බයෝ වල ඉතින් අර තියෙන්නේ ගොඩක් දුරට පාඩම් කරන්නනේ. ඉතින් ඒක ඒවත් එක ගැලපෙන්න දැන් බයෝ ළමයින්ට පුළුවන් කෙමිස්ට්‍රි වල උනත් ඒ භාගයකට පුළුවන් අර මේ පාඩම් කරන භාගයට මොනවා හරි AI tools පාවිච්චි කරන්න ඉගෙන ගන්න ටික ටික. දැන් දැනටම පාවිච්චි කරන ළමයි ඉන්නවා. දැන් ওই සමහර 28 ළමයි වුණත් ගිය සතියේ දෛශික ඉගෙනුවාට පස්සේ ඒගොල්ලෝ මොකක් හරි ක්ලෝඩ් AI හරි මොනවා හරි පාවිච්චි කරලා මේ දෛශික දෙකක දෛශික ත්‍රිකෝණය හැදෙන විදිහේ මේගොල්ලෝ ඔය ප්‍රොම්ප්ට් කරලා මට ග්‍රැෆික්ස් එවපු ළමයි ඉඳලා තියෙනවා. මහා ලොකු ගණන් නෙමෙයි දෙතුන් දෙනෙක් හිටියා. එහෙම කොට AI පාවිච්චි කරන ඒතර විෂුවලයිසේෂන් ලේසි. දැන් බයෝ ළමයෙක්ට මම නිකන් ආරම්භයක් විදිහට කියන්නම් ලොකු දෙයක් නෙමෙයි. ගෙදර ගිහිල්ලා ෆෝන් එකට නෝට්බුක් එකෙල්ලෙන් ඇප් එක දාගෙන බලන්න. Google notebook එකෙල්ලෙන්. ඒ ඇප් එකෙන් පුළුවන් ඔයාගේ දැන් බයෝ හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මේ මොනවා හරි නෝට් එක අප්ලෝඩ් කරලා සිංහලෙන් පවා බලනවා. නෝට් එක අප්ලෝඩ් කරලා නැත්නම් රිසෝස් බුක් එක අප්ලෝඩ් කරලා ඒකෙන් ෆ්ලෑෂ් කාඩ්ස් හදා ගන්න වගේ දේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. සරල ෆ්ලෑෂ් කාඩ්ස් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෛශික පාඩමේ තියෙන දැන් අපි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය සම්බන්ධ රූප හඳුනා ගැනීම මේ ඔක්කොමත් එක්ක ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගත්තා. ඒ වගේ ඊට පස්සේ වඩ නම් ඒකේ ප්‍රශ්න අහන්න කියන්න පුළුවන්. ඔයාලට ඒ අපේ රිෆරන්ස් එක දීලා. දැන් ඔයාලා දන්නවනේ සමහරලාට ChatGPT Gemini වගේ එකක මොනවා හරි ෆිසික්ස් ප්‍රශ්නයක් ඇහුවම අපේ උත්තරේ නොවන උත්තරයක් එන්න පුළුවන් නේ. මේ අවස්ථාවේදී කියලා තියෙනකොට තරම්. ඒ වෙන්නේ ඇයි එයා සාමාන්‍ය ග්ලෝබල් නොලෙජ් එකෙන් තමයි කියන්නේ. දැන් අර ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එක කියන්නේ නෝට්බුක් එකෙන් වගේ එකක ඔයාලට පුළුවන් සෝසස් ෆීඩ් කරන්න. ඒ කියන්නේ උත්තරේ එතකොට ලැබෙන්නේ සෝස් එකට ගැලපෙන විදිහට විතරයි. දැන් බයෝ ළමයි දන්නා ප්‍රශ්නයක් AI වලින් ඇහුවොත් එහෙම ඔයාගේ සිලබස් එකට අදාළ උත්තරයක් නෙමෙයි ගොඩක් කරලා හම්බෙන්නේ බයෝ වලදී. ඒ ප්‍රශ්නේ විසඳලා දෙනවා නෝට්බුක් එකෙන් වගේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ඒ සෝසස් කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ සෝසස් කනෙක්ට් කරගන්නවා කියන්නේ හිතන්නකෝ බයෝ රිසෝස් බුක් එකේ PDF එකක්. එතනට ඩවුන්ලෝඩ් කරලා දාන්න. ඊට පස්සේ ඔන්නම් වීඩියෝස් දැන් අපේ ඔය 26 ළමයි කරනවා පන්තිය මම උගන්වන වීඩියෝස් ලින්ක් කරලා හදනවා ඒක. එන වීඩියෝස් වල ලින්ක් YouTube ලින්ක් එකක් දෙන්නේ ගොඩක් කරලා ඒ YouTube ලින්ක් එක මේ දාලා ඒක සෝස් එකක් විදිහට පාවිච්චි කරලා හදනවා. ඒ වගේ පොඩ්ඩක් ඉගෙන ගන්න මේ tools වලින් වැඩ කරන විදිය. මොකද ඔයාලට ගොඩාක් වැදගත් ඒක ඉස්සරහට. මොකද ලෝකේ අප්ඩේට් වෙද්දී අපි අප්ඩේට් උනේ නැත්තම් අපිට යන්න යනවත් නැති වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට මැත්ස් කරත්, බයෝ කරත්, මොනවා කරත් ඔයා මේ වෙලාවේදී මේව ගැන ඉගෙන ගන්න එක වැදගත්. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මම නිකන් ඊළඟ දවසේ වගේ මම වෙනම වීඩියෝ එකක් දාන්නම් ඕකට. මේ ඩීවට වෙලාවක් නැහැ අපිට තියෙන වැඩත් එක්ක මේ දවස්වල. හරි. කේක සබ්ජෙක්ට් එක සඳහා මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. ඒක ඔයාටම ඉතින් පොඩ්ඩක් රිසර්ච් එකක් කරන්න පුළුවන් ඕක. සාමාන්‍යයෙන් මට දැනට යෝජනා ගන්න පුළුවන් එක තමයි නෝට්බුක් LM එකෙන් කරන්න පටන් ගන්න. තව ගොඩක් ඒවා තියෙනවා.
ඒකෙන් පටන් ගන්න මේ ෆ්ලෑෂ් කාඩ්ස් හදාගන්න එක. ඒකේ මාර දේවල් පුළුවන් මේකෙන් මේ අන්තිම අප්ඩේට් එකේ පුළුවන් පොඩ්කාස්ට් එකක්. ඒ කියන්නේ හිතන්නකෝ රිසෝස් බුක් එකක් දුන්නා සිංහලෙන් දුන්නා රිසෝස් බුක් එක PDF එකක්. මොනාරි මාතෘකාවක් එයාට කිව්වම එයා ඒකෙන් පොඩ්කාස්ට් එකක් ජෙනරේට් කරනවා දෙන්නෙක් අතර සංවාදයක් විදිහට. අහගෙන මතක් වෙන්නේ අපිට. දැන් හිතන්නකෝ බයෝ වල නම් ෆිසික්ස් වල නම් ඒක එච්චරම සෙට් වෙන්නේ නැති වෙයි. බයෝ හරි කෙමිස්ට්‍රි හරි නම් මෙන්න මේ මාතෘකාව යටතේ ඒගොල්ලෝ සිංහල වොයිස් පොඩ්කාස්ට් එකක් ජෙනරේට් කරනවා. ඒක අහලා බස් එකේ යන ගමන් අහලා මේ ඒක මතක තියාගන්න පුළුවන් විදියට. නිසා ඉච්ඡර ලෝකේ ඇඩ්වාන්ස් වෙලාවේ සාමාන්‍ය ගොම් සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරලා පිස්සු කරන්න එපා. හරිද? ඒ හින්දා මොකද ඒ වගේ ටූල්ස් පාවිච්චි කරලා ඒ ලෙවල් කරන්න යන ගොඩාක් පිරිසක් ඉන්නවා. මම පාඩමක් ඉවර වෙද්දි මට පර්සනලි ටෙලිග්‍රෑම් මැසේජස් කීපයක් එනවා මේක විෂුවලයිස් කරපු ඉමේජස් කීප දානවම තමයි ළමෙක්. දැන් ගිය පාර ඊසති බල සමාන්තරාෂ්ට්‍ර බල ත්‍රිකෝණේ ගණනලි වුණාට පස්සේ ඒක විෂුවලයිස් කරපු පොඩි ඉමේජස් එහෙම ජෙනරේට් කරලා යදපු ළමයි හිටියා. ටූල් එකකුත් ඒකු ළමෙක් හිටියා. මේක දෛශිකයකයි අනිත් දෛශිකයකයි කෝණය ගැව්වා මේක මෙහෙම ආනත වෙලා පෙනිලා මේ සම්ප්‍රයුක්ත වෙන විදිය පෙන්නනවා. ඒක ටිකක් ඇඩ්වාන්ස් එක ටිකක් ඇඩ්වාන්ස් දෙයක්. නමුත් අර AI වලට අතක්වත් තිබුණේ නැති ළමයෙක්ට නෝට්බුක් එකෙන් වගේ එකකින් පටන් ගන්න හොඳයි. හරි? ඉගෙන ගන්න. මොකද ලෝකේ යන විදිහට යන්න ඕනේ. සම්ප්‍රදායික වෙන්න එපා. පොඩ්ඩක් මේ වෙලාවේදී. මොකද මාර ලීඩ් එකක් ගන්න පුළුවන් ඒ වගේ ටූල්ස් පාවිච්චි කරන එක. හරි. දැන් මෙහෙමනේ මිනිසුන්ට සමහරවල්ලාට මතක හිටින්නේ සමහරුන්ට කියෝලා. සමහරුන්ට ඇහිලා. සමහරුන්ට පෙරිලා. ඒතර බයෝ පොත අරගෙන රිසර්ච් බුක් එක කොච්චර කියවුවත් සමහරවට මතක හිටින්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා ඇහිලා මතක හිටින මිනිස්සෙක්. ඒතර ආඩේක පොඩ්කාස්ට් එකක් විතර ආඩේක මාර විදිහට වාසි. ෆ්ලෑෂ් කාඩ් එකක් විතර දකින්න එක මාර විදිහට වාසි. ඒ හින්දා ඒවා පාවිච්චි කරන්න. ෆිසික්ස් ගත්තොත් ඔයාලට මෙතන රිසෝස් බුක් එක හරි පන්ති නෝට් එක හරි මොකක් හරි අප්ලෝඩ් කරලා ඒකෙන් ඔයාලට එක ටයිප්ස් වල questions සහ answers generate කරන්න පුළුවන්. නෝට්බුක් එකේ මේකෙන් පුළුවන්. මෙන්න මේක තමයි තියරි පාර්ට් එක. මේකේ මොනවද ප්‍රශ්න මොනවද උත්තර? මූලික සංකල්ප ගොඩනගෙන විදිහට ප්‍රශ්න සහ උත්තර මොනවද? කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරි? කොහොම හරි ඔයාලා ඔය ෆුල් අර රිසර්ච් කරලා ඉගෙන ගන්න මේ අවුරුදු දෙක විතරයි. ඒ නිසා මේ අවුරුදු දෙකේ ඔයාගේ උපරිමයෙන් ඉගෙන ගන්න. අර මොකද අන්තිමට ඔයා 5 වසරේදී 4 වසරේදී 6 වසරේදී 7 වසරේදී පන්තියේ කීවෙනියද සෙක්ෂන් එකේ කීවෙනියද කියන එක කාඩා කරන්නේ නැහැ අන්තිමට. මේක ඉවර කරන එක තමයි ඔයාගේ අන්තිමට ඔයාගේ මුළු ජීවිතෙත් එක්කම තියෙන්නේ. හරි. ඒ හින්දා ඔයා ශිෂ්‍යත්වයේ කීවෙනියද 6 දී කීවෙනියද 7 දී කීවෙනියද කියන එක එච්චර වැඩක් නැහැ. මේකත් එක්ක තමයි ඔයා ඉස්සරහට තව අවුරුදු 10ක් ගියත් 20ක් ගියත් 15ක් ගියත් ඔගේ A level result එක මොකද්ද කියන එක ඉතින් ඕන දෙයක ඕනේ CV එකක අනිවාර්යයෙන් සඳහන් වෙනවා. ඔයාගේ අර ප්‍රොෆෙෂනල් බයෝ ඩේටා එකේ ඒක අනිවාර්යයෙන් සඳහන් වෙනවා. ඔයත් එක්ක ඉස්සරහට යනවා ඒ කතන්දරේ. ඒ නිසා ඒකට වගේ උපරිමයේ දෙන එක පාඩු වෙන්නේ නැහැ කවදාවත්. අපි කවදාවත් O level දැන් සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් CV එක O level result එක දාන්නේ නැහැ. වැඩක් නැහැ දාන්න. ඒක තරම් ගන්න දෙයක් නෙමෙයි. ශිෂ්‍යත්වයේ ලකුණු දාන්නේ නැහැ 154යි 180 එහෙම දාන්නේ නැහැ. ප්‍රොෆෙෂනල් CV එක. ඒ ඉන්න මේ ප්‍රොෆෙෂනල් CV එක හැබැයි අනිවාර්යෙන් A level result එක දාන්න. ඒ ඉන්න මොනවා කරත් A level result එක හැම වෙලාවෙම ඔයත් එක්ක සඳහන් වෙනවා. ඒ හින්දා ඒකට වගේ උපරිමය දෙන්න. හරි. උපරිම මහන්සි වෙන්න. හරියට පන්තිය වැට්ටික් කරන්න දැන් ඔය දෛශික පාඩමත් එක්ක හෝම්වර්ක් ඩිසිෂන් අනිත් පැත්තේ පටන් ගන්නවා. දෛශිකට ඉගෙන ගන්නතර පස්සේ උතරේ පරණේ වලට හෝම්වර්ක් ඩිසිෂන් එකක් දෙනවා. දැනටම ගත්තොත් එimhe සතිය වැඩ ගොඩක් කරනවා. එකක් තමයි from last week එකේ ඩිස්කෂන් එක හැමදාම වැටෙනවා. ඔන්ලයින් ක්විස් එකේ ඩිස්කෂන් එක වැටෙනවා. ඒක චුටි පරක්කුවක් තියෙනවා නමුත් වැටෙනවා. ඔන්ලයින් ක්විස් එකේ ක්විස් එක කරා ඩිස්කෂන් එක බැලුවා. from last week එක කරා ඩිස්කෂන් එක බැලුවා. හෝම්වර්ක් ටික කරා. ඉස්සරහට හෝම්වර්ක් එකේ ඩිස්කෂන් එක හම්බ වෙනවා. ඉතින් වැඩ කරන ළමයෙක්ට අවශ්‍ය සෝසස් ඔක්කොම පන්ති තියෙනවා. හරි. මට ඕනේ මෙතනින් කොහොම හරි අර හැම ළමයෙක්ම මේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් දාලා එළියට යන්න. ඒකට ඉතින් මං ගොඩාක් මහන්සි වුණාට වැඩක් නැහැ. ඔයාලා මහන්සි වෙන්නේ නැතුව. හරි. දෙපැත්තෙම වෙන්න ඕන වැඩක්. ඒ හින්දා උපරිමය දෙන්න තමන්ගේ උපරිමය කරන්න. හරි 100% දෙන්න. පරණ කතන්දර වැඩක් නැහැ. මෙතනින් තමයි වගේ ලයිෆ් ස්ටෝරි එක ලියන්න පටන් ගන්නවා. හරි. දෛශික පරාස සිද්ධාන්තය තේරෙනවා. පොඩි දේවල් දෙන්න මේක. හරි. මේ අමාරු දේවල් නෑ එළවල. හැබැයි පිළිවෙලකට වැඩක් කරන මිනිස්සෙක්ට ගේමක් නෑ ඒක.
හැබැයි වැඩේ එකතු කරන අර ඕල් වල වගේ අන්තිමට රෙකෝඩින් ටිකක් ගොඩ ගහගෙන වැඩ ගොඩාක් එකතු කරගෙන හෝම්වර්ක් කරන්න නැතුව වැඩේ චාටර් කරගත්තට පස්සේ තමයි ඒ ලෙවල් වලට කෙලවෙන්නේ. හරි. දවස් ගාණක් පාඩම් ගොඩ ගහිලා දවස් ගාණක් හෝම්වර්ක් ගොඩ ගහිලා ෆෝමුලා ස්පීක් කරලා නැහැ. ඩිස්කෂන් බලලා නැහැ. ඊට පස්සේ ඔන්ලයින් ටෙස්ට් එකක් ලියලා නැහැ. ඒවා ඩිස්කෂන් එකක් බලලා නැහැ. වැඩ එකතු වුණාට පස්සේ ඔන්න පාඩම් ඉගෙන ගත්තට වැඩ නැහැ. තියරි කම්ප්ලීට් වුණාට මේක හරියන්නේ නැහැ. තියරි කම්ප්ලීට් වුණාට බෑ. ගණන් හදා හදා අර ඒ පිළිවෙලකට යන්න ඕනේ. ගානට අර සැන්ඩ්විච් එක වගේ. දැන් සැන්ඩ්විච් එකක් හදද්දි පානුයි මොනවා හරි තව දෙයකුයි ආයිත් පාන් කෑල්ලක් කරලා ගන්න. ලොකු සැන්ඩ්විච් එකක් හදනවා නම් එහෙමනේ හදන්නේ. පාන්, චීස්, ඊළඟයි හැම් නම් ආයි පාන්. එහෙමනේ යන්නේ. නැතුව පාන් දාන්නේ නැහැ. ඒතර ඒ වගේ තමයි රෙකෝඩින් බලනවා කියන්නේ. ඔයාගේ මොලේට එකේ වැඩක් නැහැ. ඔයා නිකන් කන්ටෙන්ට් එකක් අහන් ඉන්නවා විතරයි. ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රමාණයක් වැඩි ඉතුරු කරගෙන දිගටම එඩිට් කරන් ගියා කියලා පුළුවන් වෙන්නේ නැහැ. ගානට අඩියෙන් අඩිය යන්න ඕනේ. කන්ටෙන්ට් එක ඉගෙන ගත්තා ගණන් හැදුවා. ඒකේ ෆෝමුලා ස්පීක් ටික ඔන්ලයින් ක්විස් එකේ ටික කවර් වුණා. ඊළඟ කන්ටෙන්ට් එක ඉගෙන ගත්තා ගණන් හැදුවා. එහෙම යන්න ඕනේ. හැදුවා අන්තිම මොහොතේ මේ පාඩම් ටික බලන් ගියා කියලා 2x දාලා කිසිම තේරුමක් නැහැ. නොබලගෙන තමයි හොඳම. දැන් මට 26 ළමයි අවිලා කියනවා මෙන්න මේ ටිකේ වැඩ කරේ නැහැ සර්. මේ ටිකේ මේ ධාරා විද්‍යුතේ බලන්න බැරි වුණා. එතන වීඩියෝස් 13ක් තියෙනවා. තාපේ බලන්න බැරි වුණා. එතන වීඩියෝස් 9ක් තියෙනවා. දැන් මම ඒ ටික පිළිවෙලකට බලාගෙන යන්නද කියලා. දැන් තාරා විද්‍යුත තාපේ නැහැ කියන්නේ ඒ වලට ගිහලා ඉඳගෙන වැඩක් නැහැ. හරි. එනේ ඉතර ලකුණු තියෙනවා ඒකේ. ඉඳ ගන්න යන දවසේ යන විදම අපරාධේ ඉරවලට. ඒතර තාරා විද්‍යුත තාපේ නැහැ මේ ඉතර තියෙනවා මේ දැන් මම තාරා විද්‍යුතේ කරේ තාරා විද්‍යුතේ පාඩමක් කරා හෝම්වර්ක් දුන්නා හෝම්වර්ක් ඩිස්කෂන් එකක් කරා. ඊළඟ පාඩම කරා හෝම්වර්ක් දුන්නා හෝම්වර්ක් ඩිස්කෂන් එකක් කරා. ඔහොම තමයි දවස් 13 කරේ. එතකොට කවුරු හරි මිනිස්සෙක් අන්තිමට මේ ඔක්කොම ටික කිල වෙලා අර ධාරා විද්‍යුතේ 1 2 3 4 කියලා වීඩියෝස් ටික බලන් ගියා කියලා උට ධාරා විද්‍යුතයක් පුළුවන් වෙන්නේ නැහැ ඉතින්. දෙවෙනින් මේක දිගට බලනවා වගේ. අර ඌ මේක බැලුවා ගාන හැදුවා ඩිස්කෂන් එක බැලුවා. එහෙම තමයි ඔළුවට යන්නේ. අර ටික 2x හරි 4x හරි දාලා බැලුවා වැඩක් නැහැ. ඉතින් මං කියනවා මේ බලන්න නැත්තේ බලන්න එපා අපරාධය වායේ බලන වෙලාවත් අපරාධේ. ඒලා නිදිය ගන්න. එහෙනම් බලලත් වැඩක් නැහැ. අපරාධය නිකන් බොරුවට විදුලිය නාස්ති නේ විතරයි. ඒ හින්දා මේ බොරුවට රෙකෝඩින් ගොඩ ගහගෙන ඒක රෙකෝඩින් ටික 1 2 3 4 5 6 කියලා එක දිගට බලන්න ගියා කියලා මේක පුළුවන් වෙන්නේ නැහැ. මතක තියාගන්න සබ්ජෙක්ට් එකක් නම් ඕනනම් ටිකක් ඇහිලා ටිකක් මතකෙන් හරි ලියුවේ. දැන් මේක මතක තියාගන්න සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක තේරුම් ගන්න ගණන් හදන සබ්ජෙක්ට් එකක්. ඒ නිසා පන්ති කට් කරගන්න එපා. හදිස්සියේ කට් වුණොත් ඒ සතියේ රෙකෝඩින් එක බලලා ගණන් ටික හදලා ඉවර කරගන්න. අර O level සිස්ටම් එකට මේක කරන්න යන්න එපා. අනිවාර්යෙන් කියලා වෙනවා. හරිද?